කලින් වීඩියෝ එකේදී අපි කතා කරා end to end machine learning workflow එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ machine learning workflow එකේ පළවෙනි step එක ගැන. data acquisition and data analysis part එකේ data acquisition part එක අපි කොහොමද කරගන්නේ කියලා. ඔයාලට මතක ඇති data acquisition part එකේදී අපි කතා කරා අපිට ආකාර දෙකකට data acquisition part එක කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ primary data collection method සහ secondary data collection method එක ගැන. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මේකෙන් secondary data collection method එක ගැන. මොකද අපි machine learning වලදී වැඩිපුරම use කරන්නේ මේ secondary data collection method එක. normally අපි බහුල වශයෙන් පාවිච්චි කරන්නේ dataset හොයාගන්න Kaggle කියන platform එක. එතකොට ඔයාලට පුළුවන් මේ Kaggle එකට ගිහිල්ලා අපි මේ Kaggle එකට යන්න ඕනේ. ගිහිල්ලා මෙතනින් ඔයාලා register වෙන්න හරි sign up වෙන එක ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ dataset කියන තැනින් ඔයාට පුළුවන් ඔයාගේ problem එකට අදාළ වෙන dataset ටිකක් තෝරගන්න. ඉතින් මේක තමයි බේසික්ම විදිහ ඔයාලට secondary data collection method එක perform කරන්න පුළුවන්. ඇත්තටම මේක තමයි මම නම් පෞද්ගලිකව practice කරන්න use කරන්නේ. මෙතනදී ඔයාලට පුළුවන් මේ data set එක පාවිච්චි කරලා ඔයාලගේ machine learning process එක කරගෙන යන්න. මෙන්න example එකක් විදිහට මේ data set එකට ගිහිල්ලා බලුවොත් මෙතන තියෙනවා data set එක සම්පූර්ණයෙන් ඒකේ තියෙන features මොනවාද සහ තියෙන files මොනවාද භාවිතා කරන්න පුළුවන් use case මොනවාද මෙතනින් ඔයාලට data set එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ data set එකට අදාළව එක එක්කෙනා develop කරපු models හෝ code. මේ දිනේ code එක. එතකොට මේවත් ඔයාලට refer කරන්න පුළුවන් සහ මේ වගේ codes ඔයාලට මේ Kaggle එකට add කරන්නත් පුළුවන්. අපි තව උදාහරණයක් කරන් බලමු. මේ කතා කරේ data set එකක් ගැනනේ. දැන් ඔයාලට හිතන්නකෝ ඔයාට house ගැන තියෙන data set එකක් අවශ්‍යයි කියලා. ඔයාලට තියෙන මෙතනින් house කියලා search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් data sets tabs යටතේ මෙන්න තියෙනවා data set කිහිපයක් house සම්බන්ධ. ඉතින් මේකට ගිහිල්ලා බලමු. මොකද මේකේ තියෙනවා house prices in India කියලා data set එකක්. මෙතන data set එක ගැන description එකක් තියෙනවා. සහ මෙතන තියෙනවා data set එක ගැන පොඩි summary එකක්. data set එකේ columns මොනවද තියෙන්නේ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඒකෙන් perform කරපු codes තියෙනවා. එකකට ගිහිල්ලා බලමු. මේ තියෙනවා code එක මේ data set එකකින් කරපු. ඒ වගේ ඔයාට අවශ්‍ය නම් මෙතනින් ඔයාට ඔයාගේ data set එක download කර ගන්නත් පුළුවන්. එතකොට ඔයා use කරන්නේ local project එකක් නෙවෙයි නම් ඒ කියන්නේ ඔයා use කරන්නේ Google Colab වගේ platform එකක් නම් ඔයාලගේ වැඩවලට ඔයාට පුළුවන් ඩිරෙක්ට්ම මේ Kaggle එක Google Colab එක කනෙක්ට් කරගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් අදට මෙච්චරයි. මීට අමතරව තව platform සායන්න ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක share කරගත්තේ අපිට තියෙන බේසික්ම platform එක Kaggle. Kaggle එකෙන් තමයි අපි ගොඩක් වෙලාවට data set හොයාගන්නේ සහ මෙතන හොඳ variety එක ලොකු data set ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ platform එක පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය data set එක හොයාගෙන ඔයාගේ machine learning task එක perform කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු.